අලුත් YouTube channel එකට මම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මේ මගේ ෆස්ට් වීඩියෝ එක. අද අපි යන්නේ ජපානයේ තියෙන ලස්සන පාර්ක් එකක් වන යමෂිතා පාර්ක් එක බලන්න. අපිට යමෂිතා පාර්ක් එකට යද්දී මගදී හම්බුණා යොකෝහාමා සිටි හෝල් එකේ ස්ටාර්බක් එක ළඟ චූටියට තියෙන රෝස ගාඩන් එක. අපි ඉතින් දැන් ඒක බලන්න ආවා. ඒක තමයි මේ. හරි දැන් අපි මේ චූටි ගාඩන් එක බැලුවනේ. අපි දැන් යමු යමෂිතා පාර්ක් එක බලන්න. මේ තමා ජපානයේ වසන්ත කාලය. සීත ඍතුව ඉවර වෙනවා සමග සකුරා මල් වලින් තමා ජපානයේ වසන්ත කාලය උදාවන්නේ. ඊට පස්සේ ඉතින් එක එක විවිධ වර්ගයේ මල් මෙහි පිපෙන්න පටන් ගන්නවා. මේ කාලේ තමා මෙහි රෝස මල් පිපෙන කාලය. ඉතින් අද අපි ලස්සන රෝස මල් පිරුණු යමෂිතා පාර්ක් එක බලන්න යන්න හදන්නේ. ඔන්න අපි දැන් යමෂිතා පාර්ක් එකට ආවා. බලන්නකෝ ඉතින් රෝස මල් වල ලස්සන. මගේ ජීවිතේටම මේ වගේ ලස්සන රෝස මල් යායක් දැකපු ෆස්ට් ටයිම් එක තමයි මේක. ඉතින් මේ වගේ විවිධ පාට වලින් තියෙන රෝස් ගාඩන් එකක් බලන්න පුළුවන් වුණ එක ගැන මට හරිම සතුටුයි. අපි බලමුකෝ දැන් මොන පාටද රෝසස් තියෙන්නේ කියලා.
කොහොමද ඉතින් රෝස මල් වල ලස්සන? මට නම් හරිම ආසයි. පාට පාටේ රෝස මල් පොකුරු පිටින් පිපිලා තියෙනවා. ඉතින් අපිට ලස්සන බව් යාළුවෝ ටිකකුත් හම්බුණා. බලන්නකෝ නේ යාළගේ ලස්සන. හරිම කියුට් අනේ, හරිම හුරුතල්. හරිම ලස්සනයිනේ. ඉතින් ඔයාලා ජපානයේ යොකෝමාවට ඉන්න කෙනෙක් නම් ඇවිත් බලන්න ඕන තැනක් තමයි මේ. මෙතන එහා පැත්තේ වරාය නිසා සීතල හුලං එක්ක මෙතන රෝස මල් වල සුන්දරත්වය විඳලා දවස ගත කරන්න හොඳම තැනක් තමයි මේ. ඉතින් අද මගේ පොස්ට් වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මම හිතනවා ඔයාලා මගේ පොස්ට් වීඩියෝ එකට කැමති වෙයි කියලා. ඉතින් ඔයාලා වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඒ වගේම අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් නැවත ආයේ next vlog එකකින් ඉක්මනට හමු වෙමු. එතකම් පරිස්සමින් ඉන්න. මගේ vlog එක බලපු හැමෝටම ස්තුතියි. bye bye.